right. මට කියන්න දැන් මෙහෙමයි. දැන් අපි මේක කියන්නේ මෙහෙම කතා කරමු right. හරි. ට්‍රේඩින් වලට ඇවිත් දැන් ඔයාලා ට්‍රේඩින් වලට ඇවිත් තියෙනවා. හරි. හරි. ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියකින් ඔයාලා හිතන්නේ දැන් ෆියුචර් ට්‍රේඩින් මම කතා ෆියුචර් ට්‍රේඩින් කියන ෆියුචර් ට්‍රේඩින් වලින් 99%කට එහා දෙනෙක් ලොස් වල ඉන්නේ right. ඔයාලා ඒක කියන්නේ පිළිගන්න ඕන කාරණයක් right. 99%කට එහා දෙනෙක් ලොස් කියන්නේ ඕවරෝල් මේ ලොස් එකක ඉන්නේ right. හරි. මට කියන්න ඔයාලා right. ඔයාලට පුළුවන් මම හිතනවා මේ අත උස්සන්න පුළුවන් මේ ඔප්ෂන් එක තියෙනවා. හරි. ඔව් අත උස්සන්න පුළුවන් මේ ඔප්ෂන් එක තියෙනවා. රයිට්. ඔයාලා ලොස් වල ඉන්න කට්ටිය අත උස්සන්න බෑ. ඕවරෝල් ගත්තොත් ලොස් වල ඉන්න කට්ටිය අත උස්සන්න බෑ. ඕවරෝල් ගත්තොත් ඔයාලා ලොස් එකේ ඉන්නේ දැනට. හරි. ඔයාලා අත වෙන 10 දෙනෙක් ඉන්නවා right. අත උස්සන්න බෑ නැත්නම් right. මොකද හේතුව අපි කතා කරා 99 දෙනා ඉන්නේ ලොස් වල ඉතින්. ඔයාලත් ලොස් කියන එක සාමාන්‍ය දෙයක් හරි. මම දන්න කියන්නේ මේකෙන් භාගයට එහා දෙනෙක් අනිවාර්යෙන් ලොස් වල ඉන්න ඕනේ හරි. ඒක නෑ කියන්න බෑ නැත්නම් අපි 99ක් විතර ලොස් වල ඉන්නේ නෑනේ හරි. 100 එකක් විතර මේ ලොස් හරි. ඕවරෝල් ලොස් 15යි. ලොස් මම හිතුවා සුසන් 15 දෙනෙක් ඉන්නවා. මම කැමතියි හරි. ඇත්ත කතා කරමු. 16යි. හරි. අපි සෙෂන් එක පටන් ගත්ත විතරයි තාම ඔයාලට ෂෙයා කරන්න පුළුවන් හරි. කට්ටියට යාළුවන්ට ෂෙයා කරන්න, ඔයාලා දන්න කමියුනිටිස් වල ගෲප්ස් වල ෂෙයා කරන්න. මේක අනිවාර්යෙන් ඔයාලා ටර්නින් පොයින්ට් එක යනවා. ඔයාලා පොඩක් ඉවරනකන් ඉන්න. සහ මම හිතනවා ඔයාලා මේ ට්‍රේඩින් වල ඉන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේ වීඩියෝ කියන්නේ මේ ලයිව් එකේ ඉන්න එපා හරි. ට්‍රේඩින් වල ඉන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවා. මම කියන්නේ මේ ට්‍රේඩින් වලට ඇවිත් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කමන්නේ ලයිව් එකේ ඉන්න. යරෙන්න ට්‍රේඩින් වල ඉන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ලයිව් එකෙන් අයින් වෙන්න පුළුවන්. රයිට්. ලොස් නැහැ සාමාන්‍ය ප්‍රොෆිට් ඉන්නවා දැනට කියලා දාලා තියෙනවා. ලොස් කවර් කරන්න යන්නේ. ලොස් කවර් කරන්න යන ගමන් කියලා තියෙනවා. රයිට් හරි. හරි 17 දෙනෙක් අත උසලා තියෙනවා. හරි. 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 ඔයාලා හිතන්න රයිට් මම මේ දෙක ගැන කතා කරන්නම්. හරි. ඔයාලා හිතන්නේ ඔය දැන් ලොස් වල ඉන්න කට්ටිය 99ක් දෙනාම ලොස් වල ඉන්නේ. ඒගොල්ලෝ කියන මොකක් හරි ට්‍රේඩින් ඇනලයිස් මෙතඩ් එක ෆලෝ කරන කට්ටිය හරි කියන මොකක් හරි එකක් ෆලෝ කරන කට්ටිය. ඒගොල්ලෝ සාමාන්‍ය ඉන්න 99 දෙනා අතරේ සමහර සමහර කට්ටිය ඉන්නවා දන්නේ නැති දෙයක් නෑ රයිට්. ඒ කියන්නේ ඒලියට් වේ හරි රයිට් ඕඩර් ෆ්ලෝ කියයි දන්නේ නැති දෙයක් නෑ. එහෙම කට්ටිය ඉන්නවා. එතකොට රයිට් ඒ කියන්නේ ඔය ගොඩක් ඇනලයිස් මෙතඩ් ඉගෙනගෙන රයිට් ඉගෙනගෙන හැමදේම කරගෙන ඒ කට්ටිය ඔරල් ලොස් වල ඉන්නේ හරි. ඔරල් ලොස් වල ඉන්නේ. ඒකට හේතුව වෙන්නේ ඔය ඇනලයිස් මෙතඩ් එකෙන් ඇත්තටම අපිට ට්‍රේඩින් වල සක්සස් වෙන්න සාර්ථක වෙන්න 10% විතර ඉම්පැක්ට් තමයි කරන්න පුළුවන්. කියන්නේ 10% විතර බලපෑමක් තමයි ඇත්තටම කරන්න පුළුවන්. හරි. ප්‍රශ්නේ තියෙන්නේ මොකද? අවුරුදු ගාණක් මාස්ටර් ගන්න මොකද්ද කට්ටිය? අවුරුදු ගාණක් අවුරුදු 5 මාස්ටර් ගන්නේ. ඒගොල්ලෝ ඇනලයිස් මෙතඩ් එක තමයි මාස්ටර් ගන්නේ. හරි. කියන්නේ මම පර්සනලි මගේ ස්ටෝරි එක පවා කියනවා. හරි. මගේ ස්ටෝරි එක මම කියන්නේ මම මොන වගේ තැනකද ඉන්නේ රයිට් සා. කියන්නේ මම කොහොමද පටන් ගත්තේ? මොන වගේ කාලෙද පටන් ගත්තේ? හැමදේම මම කතා කරනවා. හරි. එතකොට හරි ලොස් කියලා තියෙන. හරි. හ්ම්. හරි. මම ගත්තොත් මම ලොකු ලොස් හිටපු කෙනෙක්. හරි මම කතා කරනවා. රයිට් හරි. හරි අපි ඉස්සෙල්ලා මේකේ රියල්ටි ගැන කතා කරමු. හරි. දැන් ට්‍රේඩින් වලට එනවා නම් අනිවාර්යෙන් මුලින්ම ට්‍රේඩින් වල තියෙන යථාර්ථය ගැන දැනන් ඉන්න ඕනේ. හරි. මොකද හේතුව හැමෝම කතා කරන්නේ ට්‍රේඩින් කියන්නේ ලේසි. ට්‍රේඩින් කියන්නේ ඉක්මනට පටන් ගන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්නේ හැමෝම. හරි. හැබැයි ඒක ඇත්තටම එහෙම නෙමෙයි. රයිට්. ට්‍රේඩින් කියන්නේ මාරම මාර බිස්නස් එකක්. හරි. මම කලින් ඊට ඉස්සර කතා කරලා තියෙනවා ඔයාලා. ඒ වශයෙන් මම කතා දාලා තියෙනවා. ට්‍රේඩින් කියන්නේ මාරම මාර බිස්නස් එකක්. හරි. ඒ කියන්නේ ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න තියෙන chance තමයි 100ක් විතර තියෙන්නේ. අවුරුදු 5ක් විතර වා මේකේ try කරොත් කියන්නේ අවුරුදු 5ක මේ උත්සාහ කරොත් සාමාන්‍ය එකක් 2 3ක් වගේ chance එකක් තියෙන ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න. ඊට වැඩිය ලේසියෙන් පටන් ගන්න පුළුවන් බිස්නස් තියෙනවා සහ කියන්නේ ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන් බිස්නස් ඕන තරම් තියෙනවා. හරි. කියන්නේ ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න පුළුවන් chance ගොඩක් අඩුයි සහ කියන්නේ හිතන තරම් මේක ලේසි නෑ. හරි. මම දැක්කලා තියෙනවා ගොඩක් කට්ටිය කොහේ ට්‍රිප් එකක් ගියා ට්‍රේඩ් එකක් දානවා රයිට් කියන්නේ. අර ට්‍රේඩින් කියන දේ මාරම ලේසි කියන එකක් තමයි අපි ලංකාවේ තියෙන්නේ. හරි. මම හිතන්නේ ඒකින්ද තමයි ගොඩක් කට්ටිය ට්‍රේඩින් වල එන්නේ අලුතෙන්. හරි. හරි. ඒ ගොඩක් අය ඉස්කෝලේ යන කට්ටිය ඉන්නෙත් ඒකයි. හරි. යාළුවලා කියන ක්ලාස් ෆීස් කවර් කරගන්න ඉන්න කියලා. අන්තිමට වෙන්නේ ක්ලාස් ෆීස්ත් මේ හොයාගන්න බැරි වෙනවා ට්‍රේඩින් වල ඇවිත්. හරි. තියෙන ක්ලාස් ෆීස් ටිකක් තියෙනවා. ගෙවන්න තියෙන ක්ලාස් ෆීස් ටිකත් හරි. ඔක තමයි ප්‍රශ්නේ. මාසයක් ප්‍රොෆිට් වුණා මාස 3ක් ලොස් එකේ දාලා තියෙනවා. හරි. හරි. ඒක නිසා ඉස්සරහම ට්‍රේඩින් වලට එන්න කලින් දැනන් ඉන්න ඕනේ. කියන්නේ කියන්නේ ට්‍රේඩින් වලදී යථාර්ථය දැනන් ඉන්න ඕනේ. හරි. යථාර්ථය දැනගත්තට පස්සේ ලේසි ඇත්තට මේක සර්වයි වෙන්න. හරි. හරි. අපි දැන් මෙහෙම කතා කරනවා. ගොඩක් කටි ලොස් කිව්වා. හරි. මට දැන් ඔයාලා නෑ ලොස් එක ගැන අහන එක මම හිතනවා ගොඩක් කටි ඇත්ත කියන්නේ නැති වෙයි. හරි. ඔයාලා කැමති නම් විතරක් ඔයාලා ලොස් එක දාන්න කීයද කියලා. හරි. මම දැන් මගේ ස්ටෝරි එක කියන්න ගන්නවා. ඔයාලා කැමතිද මගේ ස්ටෝරි එක අහන්න? chat එක දාගෙන මගේ ස්ටෝරි එක අහන්න කැමතිද? කැමතියි කියලා තියෙනවා. හ්ම්. ඔයාලා 1,000යි. 12,000.
කොහොම- ඒක නිසානේ දැන් ලොස් නොවී ඔර ලොස් එක ඩොලර් 3000ක් වගේ දාලා තියෙනවා. හරි. හරි මං කියන රයිට් හරි. මං ට්‍රේඩින් වල ඇවිල්ලා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් විතර වෙනවා. හරි. ඒකට මට හරියටම අවුරුද්ද මතක නැහැ. 2019 20 වගේ කාලේ තමයි මං ආවේ ට්‍රේඩින් වලට. හරි. ට්‍රේඩින් වලට ඇවිත් සාමාන්‍යයෙන් මං අවුරුදු 2ක් 3ක් කරගත්තේ ලොස් කරගත්ත එක තමයි කරගත්තේ. ඒ කියන්නේ දැන් මං ඉස්කෝලේ යන කාලේ තමයි ට්‍රේඩින් වලට ආවෙත්. හරි. ට්‍රේඩින් වලට ඉස්කෝලේ යන කාලේ ඒකල සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් යනකම් මං ට්‍රේඩින් වලින් ලොකු ප්‍රමාණයක් නැති කරගත්ත එක තමයි කරගත්තේ. හරි. ඔයාලා විශ්වාස කරන්න සෝරි. ඔයාලට කිව්වොත් විශ්වාසවත් කරන්න නැති වෙයි කොයි වගේ ප්‍රමාණයක්ද කියන එක. හරි. මොකද හේතුව මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් සාමාන්‍ය 7-8 වසරේ ඉඳන් මම ෆ්‍රීලාන්සින් පටන් ගත්තා. රයිට්. ඔයාලා ෆ්‍රීලාන්සින් දැන් දන්නේ නැති. හරි. 5 එහෙම දන්නේ නැතිනේ. 5 වගේ කරා ඊට පස්සේ ඒ වගේ එකතු කරලා සල්ලි වගේක් තිබ්බා ඊට පස්සේ කොහොම හරි අපේ ගෙදරින් මම ඉල්ලගත්තා. හරි. එහෙම ඉල්ලගෙන ලොකු ප්‍රමාණයක් ඇත්තම කිව්වොත් හිතන්නේ නැති වගේ ප්‍රමාණයක් ඉති කරත්තා. කියන්නේ ඩොලර් 5000 10000ක් වගේ නෙමෙයි. හරි. ඊට වැඩි ලොකු ප්‍රමාණයක් මං කවින් කියලා නෑ එහෙම එහෙම නෑ රයි. මම වල chat එකත් බලන ගමන් තමයි ඒක කරන්නේ. හරි. සෙෂන් එක කරන්නේ. තාම ගෙදර කට්ටිය දන්නේ නැහැ ස්ටෝරි එක. හරි. කියන්න බෑ අතන කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ. හරි කොහොම හරි ලොකු ප්‍රමාණයක් නැති කරාට මං ලොස් එක නම්බර්ස් විදිහට කියන්නේ නැහැ. ඩොලර් 5000 10000ක් වගේ නෙමෙයි වැඩි ලොකු ප්‍රමාණයක්. හරි. අවුරුදු දෙක තුනක් තිස්සේ. ඒ කියන්නේ මම මෙහෙම ට්‍රේඩින් කියලා කරේ මං තියෙන ඇනලයිසිස් වලට හැම එකම ඉගෙන ගත්තා. ඒ කාලේ තිබ්බ SMC රිටේල් වල තියෙන හැම එකම ඒ කාලේ තිබ්බ හැම එකම ඉගෙන ගත්තා. හරි. ඒ ඉගෙන ගත්තී කොහොම හරි කියන්නේ මං ට්‍රේඩින් කරා මුල්ම කාලේ 0 වලින් කියන්නේ බිංදු වලින් කියන්නේ බිංදු වලින් ඒ කිව්වොත් ඔයාලා දැන කියන හිතා ගන්න පුළුවන් ඒකට. හරි. ඔව්. මේ ට්‍රේඩින් කියලා කරගත්ත මෙහෙම මං ඉස්සරම ට්‍රේඩින් වලට ආවේ ස්පොට් එක ගැන දැනගෙන. හරි. ස්පොට් ට්‍රේඩින් වලට. හරි. ඒකල්ලම ඉස්සරහම ස්පොට් එකේ ඩොලර් 10ක් දැම්මා. කියන්නේ මට තාම මතකයි මං ඩොලර් 10ක් තමයි රිසිට් කරගත්තේ. ඩොලර් 10ක් තමයි ඉස්සරහම දැම්මේ. ඔයාගේ ඇත්ත කතාව කියන්න අපි ඒකට වටිනවා. හරි. ඔයා සමහරක් කෙනෙක් වාසාර්ථ කෙනෙක් ඔයා මම දන්නවා නිතමානී කෙනෙක්. ආරයිට් කමෙන්ට් thank you. මං chat එක බලන්න නැතුව ඉන්නම් පොඩ්ඩක් distract වෙනවා. හරි. මං chat එක බලන්න තව ටිකකින්. හරි. හරි මම මේ කියන් යන්න. මේ මං ආවේ ස්පොට් එකේ. හරි ස්පොට් එකේ ඩොලර් 10ක් දාගෙන තමයි ආවේ. ඒ 10ක් දාන්නේ කොහොමද මගේ ඩොලර් 10 කොහොමද ඩොලර් 12ක් වුණා. ඒ කියන්නේ ඩොලර් දෙක ප්‍රොෆිට් එකක් ආවා. ඊට පස්සේ කරේ රයිට් මට ආසාව ඇති වුණා. ඉතින් මට හිතුණා ඩොලර් 100ක් දැම්ම ඩොලර් 20ක් නේ රයිට්. ඩොලර් 100ක් දැම්ම ඩොලර් 20ක් ප්‍රොෆිට් එක. ආ රයිට්. ඊට පස්සේ මම ඩොලර් 100ක් ඩිපොසිට් කරා. ඒකල්ලා ස්පොට් එකේ දැම්මට පස්සේ මගේ ස්පොට් එකේ ඩොලර් 20ක 30ක විතර ලොස් එකක් ගියා. ඊට පස්සේ මට උරුණා කවර් කරගන්න. 20 නැති වෙච්ච නිසා මට උරුණා කොහොම හරි කියන්නේ කවර් කරගන්න. රයිට්. ඊට පස්සේ කොහොම හරි දැනගත්තා ෆියුචර් ට්‍රේඩින් කියලා දෙයක් තියෙනවා. රයිට්. ෆියුචර් ට්‍රේඩින් කියලා දෙයක් තියෙනවා. රයිට්. try කරලා බැලුවා. රයිට්. ෆියුචර් ට්‍රේඩින් ට්‍රේඩ් එක දාලා බැලුවා. ඊට පස්සේ කොහොම හරි මම ඒ සම්පූර්ණ ඉතුරු වෙලා තිබ්බ ඩොලර් 70 හෝ 80 මම හරියටම මතක නැහැ. 70 හෝ 80 මම මේ ෆියුචර් එක ට්‍රේඩ් එකකට දැම්මා. සම්පූර්ණ ට්‍රේඩ් එක දැම්මා. කොහොම හරි ඩොලර් 40ක් ඕ 40ක් වගේ සෝරි 40ක් වගේ ආසන්න ප්‍රමාණයක් විතර ප්‍රොෆිට් අරගෙන ක්ලෝස් කරගත්තා. හරි. මට තේරෙනවා රයිට් මේක අමාරු. කියන්නේ අඩු කාලෙකින් ඉක්මන සල්ලි හොයන්න පුළුවන්. හරි. ඒක කරලා කොහොම හරි ඩොලර් මං කරා සම්පූර්ණ වොලට් එකම දානවා ෆියුචර් රේට් එකට. රයිට්. සම්පූර්ණ වොලට් එකම ෆියුචර් රේට් එකට දානවා. ඒක කරලා කොහොම හරි ඔහොම ගිහිල්ලා සම්පූර්ණයෙන් නැති වුණා. සම්පූර්ණ තිබ්බ ගන්න නැති වුණා. ඔහොම ගිහිල්ලා දවස් දෙක තුනක් විතර යන්න පුළුවන් වුණේ. සම්පූර්ණ නැතිලා ගියා. ඊට පස්සේ මං ආයෙ සිග්නල් ගෲප් ගැන දැනගත්තා. එතකොට ඔය ලංකාවේ නම් සිග්නල් ගෲප් තිබ්බේ නැහැ. පිටරට ගෲප් එකට මං ජොයින්ලා හිටියා. හරි. සිග්නල් ගෲප් එක දැනගත්තට පස්සේ මං ඕක කියන්නේ ඕක නිසා USD 100 ඩිපොසිට් කරගත්තා. ඊට පස්සේ කොහොම හරි ට්‍රේඩ් කරලා කියන්නේ ඒ දෙන ට්‍රේඩ්ස් කියන්නේ ඒ දෙන ට්‍රේඩින් කියන්නේ ඒ දෙන සිග්නල්ස් වල මම ට්‍රේඩ් කරා. හරි. ඒ දෙන මේ ඒ කියන්නේ මම බයි කරලා නෙමෙයි මේ සිග්නල් ගෲප් එකට ඇඩ් උනේ. හරි. ෆ්‍රී තිබ් එක. කොහොම හරි එහෙම වුණා. ඊට පස්සේ කොහොම හරි ඔහොම යද්දී දවසක් කොහොම හරි මේ සිග්නල් ගෲප් මම කියලා තියෙන අපි මෙන්ටර්ෂිප් ඉන්න කට්ටිය කතා කියලා තියෙනවා. හරි. මේ එක ට්‍රේඩ් එකක් දැම්මා. ඒ ට්‍රේඩ් එක ඒකේ ගෲප් එකේ කියන්නේ ගෲප් එකේ ෂෙයා කරා ඒක ලොස් වුණා ස්ටොප් ලොස් ඇති වුණා මෙහෙම වුණා කියලා ස්ටොප් ලොස් ඇති වුණා කියලා දැම්මා. ඊට පස්සේ හැබැයි මගේ ට්‍රේඩ් එක කරන්නේ ප්‍රොෆිට් පැත්තේ. ඉරිව් සිග්නල් එක මගේ ට්‍රේඩ් එක කරන්නේ ප්‍රොෆිට් පැත්තේ. මොකක්ද හේතුව වෙන්න පුළුවන්ද? කියන්න බං chat එක දාන්න. ඒ දීලා තිබ්බ සිග්නල් එක එයාලා දාලා ස්ටොප් ලොස් ඇති වුණා ලොස් කියලා දාලා තිබ්බා. රයිට්. හැබැයි මගේ බං කියන්න. හැබැයි මගේ ප්‍රොෆිට් පැත්තට ගියේ. හරි. 100යි. හරි. ඔපොසිට් සයිඩ් දාලා රයිට්. එහෙමද 100ද පුළුවන්? මං එක දැනන් හිටියේ නෑ රයිට්. අනිත් පැත්තට හරින හරි. රයිට් මාර ප්‍රශ්නේ හරි. ජොයින් වෙන්න බෑ කියලා තියෙනවා නේද? හරි. ස්ටොප් ලොස් තියලා නෑ. හරි. මේක පොඩ ඉන්ට්‍රස්ටිං ස්ටෝරියක් හරි. අහන් ඉන්න.
මේ යන්න එපා ඉවරනේ යකින් හරි ඔයාලට ගොඩක් දේවල් හම්බෙන්න පුළුවන් මේකෙන්. හරි මං එහෙමත් අපි ඊළඟ සෙෂන් එක අනිවාර්යෙන් මේ මිට වැඩි යනවා. මං ඇත්තට දැනන් හිටියේ නෑ මේක 100 ඉන්න පුළුවන් කියලා. මං හිතන්නේ මේක මේ ඉතින් වෙනස් කරන්න බෑ. ඔව් ඒක තමයි. අපිට ලයිව් දෙන්නත් පුළුවන් රයිට්. ප්‍රශ්නේ තියෙන්නේ මම ලයිව් දෙන්න තරම් මේ ඉඩලා ආවේ නෑ. ඉන්ටෙල්ලාදී පහු වෙලා නෑ. ඔයාලා කිව්ව එකක්වත් නෙමෙයි හරි. ඒ කියන්නේ මෙහෙමයි. මම දැනන් හිටියේ මාකට් එකේ ලොන් කරන්න පුළුවන් විතරයි කියලා. කියන්නේ මාකට් එක අපිට කරන්න පුළුවන් ලෝන් කරන්න පුළුවන් විතර. ඒ කියන්නේ එයා දෙන හැම සිග්නල් එකක්ම මම කරලා තියෙන්නේ ලෝන් කරන එක. හරි. මම දන්නේ නැතුව මම හැම එකම ලෝන් කරන එක කරලා තියෙන්නේ. එයා දීලා තිබ්බේ ෂෝට් එකක්. මම කරලා තිබ්බේ ලෝන් කියන්නේ ලෝන් කරලා තිබ්බේ. හරි. ඊට පස්සේ මම දැම්ම රයිට් මගේ ප්‍රොෆිට් කාඩ් එක දැම්ම මම ඉන්න ප්‍රොෆිට් කියලා. ඊට පස්සේ එයා තමයි කිව්වේ වා ට්‍රේඩ් එක අනිත් පැත්තට දාලා තියෙන්නේ මෙහෙම ෂෝට් කරන්න තිබ්බේ කියලා. එදා තමයි මම දැනගත්තේ මාකට් එක ෂෝට් කරන්න පුළුවන් කියලා. හරි. තේරුණාද? එදා තමයි දැනගත්තේ ඇත්තටම මේ ෂෝට් කරන්න පුළුවන් කියලා. ඒ වගේම කියන්න ඕනේ මම මේ මෙතෙක් වෙනකන් තාම කිසිම කෝස් එකක්වත් සිග්නල් ගෲප් එකක්වත් බයි කරලා නැහැ. හරි. මම තනිකර සෙල්ෆ් ස්ටඩි කරේ එලියට් වේ පවා මම ඉගෙන ගත්තේ සෙල්ෆ් ස්ටඩි කරලා. හරි. මම එකක් කියන්නේ ඉස්සරහදී කොහොමද මේක ඉගෙන ගත්තේ කියන එක. හරි. කිසිම කෝස් එකක් තාම මම කරලා නැහැ. ඉස්සෙල් වැදෙන්නේ නැහැ. කලින් කිව්වා වගේ මම දාලා තියෙන්නේ ෂෝට් කරන රෙඩ් සිග්නල් එකට මම කරේ ලොන් කරේ. මොකද මම දන්නේ ලොන් කරන්න විතරයි ඒ විදිහ. හරි. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේකේ ලොන් ෂෝට් දෙකම කරන්න පුළුවන් කියලා. හරි. හරි. ඔහොම ගිහිල්ලා මම කිව්වා කොහොම හරි ඩොලර් 100 දාලා ඒ වගේ කොහොමද වොෂ් කරගත්තා. ඊට පස්සේ මං හිතුවා කැපිටල් එක වැඩි වෙද්දී ප්‍රොෆිට් එක කියන්නේ අපි කැපිටල් එක වැඩි වෙද්දී කොහොමද මේක ප්‍රොෆිටබල් වෙලා සර්වයිව් වෙන්න පුළුවන් වෙයි කියලා. හරි. ඔක තමයි මගේ තිබ්බ මේ ඔළුවේ. මම පොඩ වලට 1000ක් දැම්මා. හරි 1000ක් දාලා try කරා. රයිට් වොෂ් වෙලා ගියා. ඒ කියන්නේ මං හිතනවා දැන් මේ වගේ දැන් ඔයාලත් මේ වගේ කාලෙක ඉන්න පුළුවන්. හරි. කියන්නේ මං ඒ කාලේ හිටපු විදියට ඔයාලා මේ කාලේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ වෙද්දි සාමාන්‍ය ට්‍රේඩර් දැම්මට පස්සේ නිදාගන්නෙත් නෑ රයිට්. කියන්නේ මම ගොඩක් වෙලා නිදාගන්නෙත් එක්ක පිලෝ එක පැත්තෙන් ෆෝන් එක තියෙනවා රයිට්. ෆෝන් එක තියලා නිදාගන්නේ නෑ. ඒ කියන්නේ එක්ක SL එක වදිනවා වැදිනකන් හරි කවුන්ට් එක ඔස්සලා නිකන් හරි ඉන්නවා. එහෙම නැතුව නිින්ද යන්නේ නෑ රයිට්. ඒ වගේ තත්ත්වයක මං හිටියේ. ඔයාලත් එහෙම ඉන්නවා නේ chat එකේ දාන්න. ඔයාලත් ඒ වගේ දේවල් මේ ටිකේ එහෙම යනවා නම් කවිද මම එකක් කියන්න. රයිට්. එහෙම තමයි හිටියේ. හරි. ඒ කියන්නේ පිලෝ පැත්තෙන් තියාගන්න ෆෝන් එකෙන් බලන් යනවා. එක්ක account එක වොෂන් එකකින් ඉන්නවා. නැත්නම් ඒ දාපු මේ ට්‍රේඩ් එකේ SL වදිනකන් හරි ඉන්නවා. ඔහොම තමයි මම ට්‍රේඩ් කරගෙන ගියේ. හරි ඔහොම කළා ඊට පස්සේ account එක වුණාට පස්සේ එළි වෙනකන් අඩනවා right මොකද හිතනවා කියන්නේ ඒ කාලේ හිතනවා කියන්නේ මොකද ඒ වගේ ප්‍රමාණයක් කිසිම ජොබ් එකක්වත් මොකක්වත් කරලා හොයන්න බෑ ඒ කාලේ හරි කලින් හිටිය දැන් නම් එහෙම නැහැ කියලා දාලා තියෙනවා හරි ඔයාලා එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන් ෂෙයා කරන්න හරි මමත් ඒ වගේම තමයි ටික දෙයක් අවුරුද්ද හරි මම හිතනවා කියන්නේ ට්‍රේඩින් කරනවා නම් අනිවාර්යෙන් ලොස් වෙන්න ඕනේ හරි හැම සාත්තිකම ට්‍රේඩර් කෙනෙක් අනිවාර්යෙන් යා ලොස් වෙලා දින අවුරුදු ගාන ලොස් වෙලා මම තමයි කියලා දාලා තියෙන හරි හරි ඔහොම තමයි කියන්නේ අඩපු නැති වාර අනන්තයි හරි ඒ කියන්නේ ඊළඟ ඩිපොසිට් කරන්නේ කොහොමද සල්ලි හොයාගන්නේ කොහොමද ඔහොම හිටියේ හරි කියන්නේ කො ගෙදරින් ඉල්ල ගන්නද රයිට් දැන් ඉඳලා දැන් මගේ තිබ්බ සල්ලි ඉවරනට පස්සේ ගෙදරින් ඉල්ල ගත්තා හරි ගෙදර කට්ටියට පොඩ එක්ස්පෙන්ඩ් කරලා පස්සේ ගෙදර කට්ටිය මං ට්‍රේඩර් කියන්නේ මගේ පැත්තේ මං කැමති පැත්තේ යන්න දුන්නා මට නිින්ද යන්නේ නැහැ ඔව් නිින්ද යන්නේ නැහැ රයිට් ඒ කාලේ නිින්ද යන්නේ නැහැ සමහර අවස්ථාවල කන්නවත් යන්නේ නැහැ හරි මොකද කන්න යන්නේ මොකද ෆෝන් එක බලලා දැන් ගෙදරින් අපේදී ෆෝන් එක බලලා කන්න බෑ හරි බනිනවා ඒ නිසා අඩුම තරමේ කියන්නේ කන්නවත් යන්න අවස්ථා තියෙනවා හරි එහෙම හිටියම හරි මොකද අද මේකේ රෙකෝඩින් දෙන්න මම මුලින් ඇවිල්ලා දැන් ආවේ සූම් එක. හා හා හා. හරි. එහෙම තමයි හිටියේ. හරි කොහොම හරි මේ ගෙදරින් ඉල්ල ගන්නත් බෑ. කියන්නේ දැන් මෙහෙම ඊයම් try කරන මොකක් කියලා ගෙදරින් ඉල්ල ගන්න කියලා. ආයේ හරි. ඔහොම ඔහොම ගිහලා ඊට පස්සේ ගෙදර කටි තීරුම් කරලා දීලා මේක මෙහෙම සල්ලි හොයන්න පුළුවන්. මෙච්චර ලොකු ෆන්ඩ් එකක් තිබ්බොත් ලීස් එක ලොකු ෆන්ඩ් එකකුත් ඉල්ල ගත්තා. ඊට පස්සේ මගේ කියන්නේ මම ෆ්‍රීලාන්සින් අවුරුදු ගණක් කරා. රයිට් ඒ කාලේ. ඒකලා ඒ තිබ්බ සල්ලි දාගෙන ලොකු ප්‍රමාණයක් නැති කරගත්තා. අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත ලොකු ප්‍රමාණයක් නැති කරගත්තා. ඔයාලට කියනවා නම් උදාහරණයක් විදිහට මම දැනට සාමාන්‍ය මෙම්බර්ස් 250කට වැඩි ප්‍රමාණයක් එලියට උගන්වලා තියෙනවා. ඒ කට්ටිය එක්ස්පීරියන්ස් එකත් එක්ක සාමාන්‍ය මට වැඩි ලොස් වල ගිහලා තිබ්බ දෙතුන් දෙනයි. හරි. එහෙනම් මගේ ලොකු ලොස් එකක් තිබ්බා. හරි. ඔහොම තමයි මගේ ලොස් එක ගියේ. හරි. නිදාගත්තේ නෑ ප්‍රමාණ කස්සල කෑවෙත් නෑ. හරි. කන්නවත් යන්නේ නෑ. මොකද හේතුව මට කියන්නේ chart එක බලන්න ඉස්සෙන නිසා. හරි. බලන් ඉන්න එක්ක account එක ඔස්සේ ඉන්න ඕනේ. හරි. account ඔස්සේ වුණාට පස්සේ තමයි මම යන්නේ කන්න හෝ නිදාගන්න. නිදාගන්න යන්නේ තණ්ඩලලා තමයි නිදාගන්න යන්නේ. හරි. ගාන කියන්නේ කියලා තියෙනවා. ගාන රයිට් 5000 10 දාන්නේ ලොකු ප්‍රමාණයක්. හරි. කීයක් වගේද කියන්නකො පිට හිතාගන්න හදාගන්න. මම නම්බර්ස් වල කාටවත් කියන්නේ නැහැ. හරි. තාම අපේ කියන්නේ අපේ ගෙදර කට්ටියවත් තාම දන්නේ නැහැ. හරි. ඔහොම තමයි මම ලොස් කරගත්තේ. අවුරුදු දෙක තුන ලොස් කරගත්තේ. රයිට්. ඊට පස්සේ කොහොම හරි මං chat එකමත් තියෙන. chat එක disturb වගේ කියලා තියෙනවා. ඒක තමයි මම chat එක කියවන්නේ. දැන් ඊළඟට මම ඉතුරු අම්මලා අහගෙන ඉන්නේ දැන්.
සර්ගේ මීටින් එකේ ලිමිට් එක වර්ධනය කරා ඒක නෑ. ඔව් ජොයින් වෙන්න බෑ. මම රෙකෝඩ් එක ගත්තම මොකක් හරි කරන්න ඒකට. හරි. හරි. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මම ට්‍රේඩින් මාස 6ක් විතර නැවැත්තුවා. රයිට්. මාස 6ක් විතර නැවැත්තුවා. මම දැන් ඒ කියන්නේ ට්‍රේඩින් වලින් ලොස් වුණාට මම තියෙන ඔක්කොම දේවල් ඉගෙනගෙන හිටියා. කියන්නේ තිබ්බ ඇනලයිස් මෙතඩ් තිබ්බ හැම කන්සෙප්ට් හැම එකක්ම ඉගෙනගෙන හිටියා. හරි. එලිට් ඉගෙනගෙන තිබ්බේ නෑ ඒ වෙද්දී. හරි. මේ අනිත් හැමදේම ඉගෙනගෙන තිබ්බේ. ඉගෙනගෙන කියන්නේ තියෙන වීඩියෝස් වලින් ඒ කියන්නේ කෝස් කරලා නෙමෙයි ඉගෙන ගත්තේ. මේ ගොඩක් ඒවා YouTube එකේ සෙල්ෆ් ස්ටඩි කරලා තමයි ඉගෙන ගත්තේ. එහෙම කළා ගොඩක් දේවල් ඉගෙන තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි සල්ලි නැති වුණාට පස්සේ කියන්නේ ආයේ මට මේ සල්ලි හොයාගන්න ක්‍රමයක් තිබ්බේ නෑ. ඒතකොට මම මාස 6ක් විතර නවත්තලා තිබ්බේ. දැන් මගේ ලොකු කියන්නේ ලොකු ප්‍රමාණයක් නැති වෙලා තිබ්බේ. හැබැයි මම දන්නවා මට මේක අතහරින්නත් බෑ. මොකද මේ වගේ ප්‍රමාණයක් මට වෙන දෙයක් කියලා හොයාගන්න බෑ කියලා මම දැනන් හිටියේ. හරි. ඒ ඔයාලත් ඇති. ඔයාලා ලොස් වෙලා තියෙනවා නම් දැන් සාමාන්‍ය ට්‍රේඩින් එකට ආපු කෙනෙක් ලොස් වෙනවා සාමාන්‍යයෙන් මේකෙන්ම තමයි ලොස් එක කවර් කරගන්න හදන්නේ. රයිට්. හරි. ඊට පස්සේ කොහොම හරි මාස 3ක් 6ක් අතර කාලයක් මම නවත්තලා තිබ්බා. ඒ නවත්තලා තියෙද්දි මම මොකද ඒ කාලේ වෙද්දි මම කියනවා ඔයාලට concept තියෙන strategy ගොඩක් දේවල් ඉගෙනගෙන තිබ්බේ. ඒතකොට මට ඉගෙන ගන්න කියන්නේ දෙයක් අලුතෙන් දෙයක් තිබ්බේ නැහැ. හරි. ගොඩක් වීඩියෝස් බලුවට පස්සේ ඒ දේවල් මම ඉගෙනගෙන තියෙන්නේ. ඊට පස්සේ මම බලපු දේ තමයි ඇත්තටම එහෙනම් මොකක්ද මගේ ප්‍රශ්නේ තිබ්බේ? මොකක්ද ප්‍රශ්නෙලා තිබ්බේ කියලා මම පොඩක් හෙව්වා. හරි. හොයලා බලද්දි ගොඩක් මම ඒ කාලේ පොත් කියවුවා. රයිට්. පොත් කියවුවා. ඊට පස්සේ පොඩ්කාස්ට් ඇහුවා. සාමාන්‍ය අර මම කියවන ඉන්දියානු ප්‍රශ්න තිබ්බ මට ඒ වෙද්දි. හරි. එතකොට නිදා ගන්න ටයිම් එකට මම පොඩ්කාස්ට් එකක් කරනවා. සාමාන්‍ය එළි වෙනකන් වගේ කරනවා පොඩ්කාස්ට් එක. හරි. අයියා ඔයා සරි. ට්‍රේඩින් ස්ටාර්ට් කරේ 2019 20 වගේ. හරි. පෝඩ්කාස්ට් ඇහුවා පොත් කියවා ගොඩක් පොත් කියවා. හරි. මොකද ඒ කාලේ කරන්න දෙයක් නැහැ. මම දැනන් හිටිය කොමන්ට්‍රි මේකෙන්ම තමයි මම කොහොම හරි මේ ගොඩ එන්න ඕනේ කියලා. මොකද ලොකු උත්සාහයක් ගියා තිබ්බ නිසා. හරි. මේ එහෙම ගිහිල්ලා ඊට පොත් කියවා ඒවා කරගත්ත. පොත් කියවා ඊට පොඩ්කාස්ට් ගොඩක් කිව්වේ පොත් කියවේ පොඩ්කාස්ට් අහපු එකයි කරේ. මේ එහෙම කියලා තමයි මට තේරුණා ඇත්තටම මේකට බලපාලා තියෙන ඇනලයිස් මෙතඩ් එක නෙමෙයි. ගොඩක් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා පොත් ලියපු කට්ටිය කියලා තියෙන්නේ ඇත්තටම ඇනලයිස් මෙතඩ් එක නෙමෙයි. ඔයාලගේ ට්‍රේනින් ජර්නි එකේ සාර්ථකත්වයට බලපාන්නේ කියන එක. හරි. තනිකර එක සයිකොලොජි එක, ඩිසිප්ලින් එක, රයිට්. ඔය දේවල්. මම අද ඔය දේවල් ටික තමයි කතා කරන්නේ ඔයාලත් එක්ක. මං හිතනවා ඔයාලා මෙච්චර කල් කෝස් කියලා පස්සේ ගියා දැන් මෙහෙමයි. මොනවද කිය පොත් හරි මං කවිශ අන්තිමට කියන්න හරි මේෂන් කරන්නගේ පොත් ටික පොඩ්කාස්ට් ටිකත් මගේ ගොඩ පරණ පොඩ්කාස්ට් එකක් ඇහුවේ. අල්තින මං ඔය චාට් බලනවා සෙෂන් එකත් කන්ඩ නැතුව සෙෂන් එක කන්ටිනියු කරන්න කියලා දාලා තියෙනවා. හරි. රයිට්. මට කියන්න ඔයාලා මෙතන කෝස් කරපු කටියනේ ඉන්නේ. ඒ කරලා ඔයා කෝස් කියලා කරේ මොනවද කියන්නේ? ඔයා මොකක් කරේ ඇනලයිස් මෙතඩ් එක ඉගෙන ගත්ත එක නේද කරේ? මං chat එකේ දාන්න. ඔයා කෝස් එකක් කරනවා කියලා ඇනලයිස් මෙතඩ් එක ඉගෙන ගත්ත එක නේද කරේ? හ්ම්. හරි මං දැන් මං ලොස් වෙලා නවත්තලා මේ නවත්තලා හිටපු කාලේ මම ඉන්නේ. හරි. නවත්තලා හිටපු කාලේ ඉන්නේ මං ට්‍රේඩින් වලින් මාසයක් විතර නවත්තලා හිටියේ. පටන් ගන්න අයිඩියක් තිබ්බේ මොකද සල්ලි තිබ්බේ නැහැ ඒ කාලේ. හරි. හරි නවත්තලා හිටියේ. කෝස් කෝස් කියලා මාකටිං එකට වුණා කියලා තියෙනවා. හරි. සයිකොලොජි මනි ඔව් ඒකත් හොඳයි රයිට්. හරි. ඔයාලා ඔක්කොමයි කෝස් කරලා ඉන්නේ. හරි. ඔයාලා කෝස් කරේ ගොඩාක් ඇනලයිස් මෙතඩ් ගැන කෝස් කරන්නේ. මම දන්නවා ඔය කෝසස් වල සයිකොලොජි එක රිස්ක් මැනේජ්මන්ට් ගැන හැමදේම උගන්වනවා. හැබැයි ඇත්තටම රිස්ක් මැනේජ්මන්ට් සයිකොලොජි කියන්නේ මේ දේවල් නෙමෙයි. හරි. ඒ දේවල් දන්නේ ට්‍රේඩර් කෙනෙක්. හරි. ට්‍රේඩින් කරන කෙනෙක් දන්නේ. ඔය කෝස් කරන කට්ටිය ගොඩාක් ෆුල් ටයිම් තමයි කෝස් කරන්නේ. හරි. ඒගොල්ලෝ කියන්නේ යාට කියන්නේ ට්‍රේඩ් ගන්න නැහැ. මොකද හේතුව ෆුල් ටයිම් කෝස් කරන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති එහෙනම් මාත් මෙන්ටර්ෂිප් එක කරනවා නේද කියන එක. මම මෙන්ටර්ෂිප් එක කරන්නේ මගේ තියෙන ෆ්‍රී ටයිම් එකේ. හරි. මම සාමාන්‍යයෙන් රෑ 8න් 9න් පස්සේ ෆ්‍රී. ওই ටයිම් එකේ තමයි මගේ මෙන්ටර්ෂිප් එක කරන්නේ. චැට් එක බලන්න එපා හැමතිස්සෙම කියලා දෙනවා. හරි. මම සිසිතන් 2000 ක්ලොස් එක කිසිම පොස්ට් එකක් කරලා නැහැ සිස්ටර් ඊටම හැබැයි වාගේ එලිට් එක කරන්න බලන්. රයිට් හරි. හරි. ඔන්න දැන් මං කිව්වා මම මාස 6ක ඉඳන් නවත්තලා ඉන්නේ මේ කාලේ. හරි. ඒ කාලේ මම පොත් කියවුවා. මොකද කරන්න දෙයක් නැහැ. මොකද ට්‍රේඩින් ඇනලයිස් මෙතඩ් එක ඉගෙන ගන්න දෙයක් ඉතුරුලා තිබ්බේ නැහැ වෙද්දි. හරි. එලිට් එක ඉගෙන තිබ්බේ නැහැ මං එතකොට. හරි. හරි එහෙනම් ඔයාලා ඔක්කොම වගේ ඉගෙනගෙන තියෙන ඇනලයිස් මෙතඩ් එක හරි හරි මාත් එහෙම තමයි. ඒකට ඉගෙන ගන්න නැතිකම තමයි මාර දේවල් ෆලෝ කරේ. හරි ඊට පස්සේ තිබ්බ විදියට මම කිව්වා තනිකර ට්‍රේඩින් වල ඉතුරු 90% සාර්ථක වෙන බලපාන්නේ සයිකොලොජි එක ඊට පස්සේ ආයේ ඩිසිප්ලින් එක රයිට් ඒ දේවල්. ඊට පස්සේ මම කරේ ඔය මාස 6කින් පටන් ගත්ත කාලේ මං ඉලෙක්ට්‍රික් ඉගෙන ගත්තා. හරි මං ඉලෙක්ට්‍රික් ඉගෙන ගත්තේ කොහොමද? ඒ දේවල් මං කියන්න පස්සේ දවසක් කියන්න. අද ටයිම් තිබ්බොත් මං කියන්නම්. කොහොම හරි ඒ කාලේ වෙද්දි මං ඉලෙක්ට්‍රික් ඉගෙන ගන්න chance එකක් මට හම්බුණා. රයිට් සාමාන්‍ය ප්‍රසිද්ධ කෙනෙක් ලංකාවේ නෙවෙයි ෆොරින කෙනෙක්. එයාගෙන් ෆ්‍රී ඉගෙන ගන්න chance එකක් හම්බුණා. මම කියන්නම් හරි. අපි කම්පියුටර් එකක වැඩ කරා ඒ කාලේ මේ මම කියන්න ඒක. ඔයාලා පස්සේ කියන්නම්. මේ එලිට් ඉගෙන ගන්න ෆ්‍රී ඉගෙන ගන්න chance එකක් හම්බුණා මට හරි. ඒකල මම සාමාන්‍යයෙන් එලිටුත් මාස කීපයක් අවුරුද්දක් විතර ප්‍රමාණයක් ඉගෙන ගත්තා.
ඊට පස්සේ ආයෙ මම ට්‍රේඩින් වලට ආවා. පොඩි ඩොලර් 100ක් වගේ ප්‍රමාණයක් දැම්ම ඉස්සරහම ඩොලර් 100ක් වගේ ප්‍රමාණයක් දාලා ට්‍රේඩින් වලට ආවා. එතකොට මම ෆලෝ කරපු දේවල් ටිකක් තියෙනවා. මම ඒ දේවල් ටික කතා කරනවා. හරි. අදම කියන්න කියලා හරි ටයිම් එක තිබුත් අනිවාර්යෙන් කියන්න. හරි. මම ඉස්සරහම කරපු දේ තමයි මම ගොඩක් වෙලා බැලුවා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා මෙඩිටේෂන් කියන දේ කරනවා. කියන්නේ භාවනා කියන දේ කරනවා. බාන්න කියන්නේ ඔයාලා දැනට භාවනා කරන කට්ටිය ඉන්නවද? හ්ම්. දැනට භාවනා කරන කට්ටිය ඉන්නවද කියලා කියන්න බෑ. ඔයාලා දැනට ඇත්ත කියන්නේ නෑ කියලා තියෙනවා. මම මේ බලන් ඉන්නේ මොකද කොස් අයියලගේ මඩ පාරෙන් ඇත්තේ. නෑ. කරන කට ඔව් කියලා එක්කෙනෙක් කියලා තියෙනවා 6 months එකටම කළා කියලා තියෙනවා. කලාස් එක කාලේ දැන් නම් අතහැරලා තියෙන්නේ. හරි. මං කියන හරි මං ඉම්ප්‍රූව් කරගත්ත දේ අනිවාර්යෙන් කියන්නම්. හරි. නියමයි. ඔයාගේ මෙන්ටර්ෂිප් එක කරන ගත්ත දැන් ටික ටික කරන රයිට් හරි. මගේ මෙන්ටර්ෂිප් එක කරන කට්ටිය නෝ කියලා තියෙනවා. හරි. භාවනා කරන්න පුරුදු වෙන්න කියලා. දෙතුන් දෙනෙක් වගේ කරනවා. හරි. කොහොම හරි මම පුරුදු වෙච්ච දේ තමයි මම භාවනා දැන් මං ඒ වෙද්දි භාවනා කරලම නෑ. රයිට්. පියු මෙඩිටේෂන් ක්ලාස් රයිට්. ජීවන්ත. මේ භාවනා කරන්න පුරුදු වුණා. රයිට්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදේ නැගිට්ටට පස්සේ ඉස්සරහා විනාඩි 2 3ක් වගේ තමයි පටන් ගත්තේ. මාත් මේ පටන් ගත්තේ ආනාපාන සතියෙන්. හරි. කියන්නේ දැන්ටත් කන්ටිනියු කරන්නේ ආනාපාන සතියක. හරි. මේ මං හිතනවා ඔයාලා දන්නවා ඇති. හරි. මට වැඩි දන්නේ නැති කියන්නේ ඕගෙන දන්න කට්ටිය ඇති මේකේ. හරි. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මං කියන්නේ ආනාපාන සතිය කියන්නේ රයිට් කියන්නේ. අපි හුස්ම ගන්න පිට කරන එක ඔබ්සර්ව් කරනවා අය. හරි. මේකෙන් ලොකු ඉම්පැක්ට් එකක් වුණා මට මම කොහොමද උනේ කියලාත් මං කියන්න. රයිට්. කොහොම හරි මං කියන්නේ නවත්තලා ට්‍රේනින් පටන් ගත්ත කාලේ භාවනා කරන්න ගත්තා. ඉස්සර විනාඩි 2 3ක් පටන් ගත්තා. දැන් විනාඩි 10 30ක් අතර වගේ ප්‍රමාණයක් කන්ටිනියු කරලා යනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ හැමෝම කරන විදිහ රයිට්. අපි හුස්ම ගන්න පිට කරන එක ඔබ්සර්ව් කරන එක කියන්නේ හිතනවා රයිට්. කියන්නේ බලෙන් හුස්ම ගන්න නෑ රයිට්. හුස්ම ගන්න පිට කරන එක සිහි කරන එක තමයි කරන්නේ. හරි. විනාඩි 5ක් විනාඩි 2කින් පටන් ගත්තේ කොහොමද විනාඩි 10ක් විතර ප්‍රමාණයක් කරනවා. ඔහොම තමයි කරන්න ගත්තේ. ඒක දැන් දිගටම කරයි යනවා රයිට්. ඕක තමයි ඉස්සරහම කරන්න ගත්තේ. හරි ඊට පස්සේ ජර්නලින් රයිට් ජර්නලින්. හරි. ඒ කියන්නේ මොකක් අපි ට්‍රේඩ් එකක් ගත්තා නම් අපි ඒක සටහන් කරගන්නවා රයිට්. ට්‍රේඩ් එකක් ගත්ත හේතුව රයිට් මේකෙදි අපි රිස්ක් කරන ප්‍රමාණය දා ගන්නවා. ඒ දේවල් ෆලෝ කරා රයිට්. ඊට පස්සේ ගොඩක් අයට කියන්නේ ගොඩක් අයට මට වටින මේ මට හරි ගිය දෙයක් තමයි ඔය රිස්ක් මැනේජ්මන්ට් කියලා ඔයාලා හිතනවාද සාමාන්‍ය ට්‍රේඩ් එක රිස්ක් කරන ප්‍රමාණය මට කියන්න ඔයාලා මම ඊට පස්සේ මම ඒක කියන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා ට්‍රේඩ් එක රිස්ක් කරන ප්‍රමාණය කියන්න මට කිය මාජින් එකට දාන ප්‍රමාණය නෙමෙයි මං අහන්නේ රයිට්. ට්‍රේඩ් එක ගත්තට පස්සේ ට්‍රේඩ් එක රිස්ක් කරන ප්‍රමාණය. කියන්නේ ස්ටොප් ලොස් එක හො ලික්විඩ් වෙලා යනවා නම් රයිට්. වායි ගන්න රිස්ක් එක මට කියන්න බෑ ට්‍රේඩින් සාමාන්‍ය පර්සන්ටේජ් එක 103 102යි. හ්ම්. හරි කැපිටල් එක 105යි. 110 වට තියෙනවා හරි. ඉස්සර මහත්තයම රයිට් 110 115 150 110 පස්සක් තියෙනවා හරි. හරි. මං කරපු දේ තමයි රයිට් මම ඉගෙන ගත්ත දේ තමයි හැමතිස්සෙම රිස්ක් එක කන්ස්ටන්ට් තියාගන්නවා රයිට්. ඒ කියන්නේ රිස්ක් කරන ප්‍රමාණය කවදාකවත් වෙනස් කරන්නේ නැහැ. ඒක කන්ස්ටන්ට් තියාගන්න. කියන්නේ සෝරි. හොඳම දේ තමයි හොඳම දේ තමයි 100ට එකට වඩා අඩු ප්‍රමාණයකින් රිස්ක් එක තියාගන්න. ඒක හැබැයි කන්ස්ටන්ට්. හරි. දාන හැම ට්‍රේඩ් එකකම කන්ස්ටන්ට් තියාගන්න. වාගේ වෝල්ට් බැලන්ස් ඩොලර් 100ක් නම් හැමතිස්සෙම රිස්ක් කරන්න ඩොලර් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක්. ඒක දිගටම කන්ස්ටන්ට් තියාගන්න. ඒත් මම ඕක ෆලෝ කරපු රූල් එකක්. රිස්ක් කරන්න ඩොලර් එකට සෝරි රිස්ක් කරන 100ට එකට වඩා අඩු ප්‍රමාණයක් ඒක කන්ස්ටන්ට් රයිට්. ඒ කන්ස්ටන්ට් කවදාකවත් වෙනස් කරන්නේ නැහැ. තාමත් මම වෙනස් කරන්නේ නැහැ. ඒක හරි. දැන් ඔයාලා බලන්නේ නැති මම හයි ලෙවරේජ් පාවිච්චි කරනවා. ඔයාලා හිතන්න එපා වොලට් එකේ 100 2 3ක් දාගෙන කියලා. මම ගොඩක් වෙලාවට දාන්නේ එහෙම හයි ලෙවරේජ් පාවිච්චි කරද්දී හැමතිස්සෙම රිස්ක් එක 100ට එකට වඩා අඩුයි. හරි. ඒතකොට දාන මාජින් එක ගොඩක් අඩුයි. හරි. මේ මයින් ගොඩක් කටියෝ ගහනවා මම හයි ලෙවරේජ් පාවිච්චි කරන්නේ චුච්ච රිස්ක් එක වැඩි නැති ගානේ. මට රිස්ක් එක වැඩි නෑ. හරි. මම පොසිෂන් සයිස් එක වැඩි කරන තමයි ඇත්තටම මේ ලෙවරේජ් එක පාවිච්චි කරන්නේ. හරි. හරි 105 හරි. ඕක ගොඩක් හේතුව තමයි ගොඩක් ට්‍රේඩින් කෝසස් වලින් තමයි ඕක කියන්නේ. හරි. 103ක් ට්‍රේඩින් එකේ රිස්ක් ගන්න. 105ක් මම අහලා තියෙනවා 3% රූල් කියන ඕක කතා අහලා තියෙනවා. හරි. ඇත්තටම රයිට් ඇත්තටම ට්‍රේඩින් කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාලා බලන්න අවුරුදු 5ක් 6ක් ට්‍රේඩින් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න. ඇත්තටම 3ක් 5ක් කියන්නේ ඇත්තටම ලොකු ප්‍රමාණයක්. හරි. ඔයා හිතන්න 105ක් කියන්නේ ඔයාගේ වොලටයිල් 100ක් තියෙනවා ඩොලර් 5ක්. හරි. ඩොලර් 5ක් රිස්ක් කරන එක ලොකු ප්‍රමාණයක්. ඔයාලා තාම තේරෙන්නේ නැති වුණාට ඒක ලොකු ප්‍රමාණයක්. හරි. එහෙම ට්‍රේඩින් කරලා කවදාකවත් මේකේ කියන්නේ ෆියුචර් ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න කවදාකවත් බෑ. ඒක නිසා 105ක් කරගෙන කට්ටිය ඉන්නවා. ඒක නවත්තන්න ඔයාලා ට්‍රේඩින් වලින් එක දිගට කියන්නේ කන්ටිනියස්ලි ප්‍රොෆිටබල් වෙන්න ඕන නම් හැමතිස්සෙම රිස්ක් එක 101ක් හෝ එකට වඩා අඩුවෙන් තියාගන්න. ඒ කරන රිස්ක් එක ගන්න ප්‍රමාණය හැමතිස්සෙම කන්ස්ටන්ට් තියාගන්න. ඒක වෙනස් කරන්න එපා. හරි. ඊට පස්සේ කොහොම හරි අවුරුද්දක් දෙක එලියට් මම ඉගෙනගෙන හිටියේ. ඒකට මම කියවනේ මාස 6න් පස්සේ මට එලියට් ඉගෙන chance එකක් හම්බුණා. ඒකත් එක්ක මම කරන් ගියලා මම කිව්වා භාවනා කරන්න ගත්තා. රයිට්. භාවනා කරන ගත්තා. මගේ රුටින් එක සම්පූර්ණයෙන් වෙනස් කරගත්තා. රයිට්. ජර්නලින් එක ආයෙත් කියන්න පුළුවන්. ජර්නලින් එක මම කතාව කියන්න. හරි. මේ
රයිට් භාවනා කරන්න ගත්ත උදේ නැගිටලා ඊට පස්සේ chart එක මෙහෙමයි. එතකොට මම chart එක ඉස්සරම දවසේ chart එක බලන හැමතිස්සෙම chart එක බලගෙන ඊට පස්සේ මම හුරුන දවසට 3-4 වතාවක් ඒ වගේ chart එක බලනවා. ඒකල පැය ගණන් chart එක දිහා බලන් ඉන්නේ. හරි. මේ කොහොමද පුළුවන් තරම් මයින්ඩ් එක කාම් තියාගන්න බලන්න. හරි. මයින්ඩ් එක කාම් තියාගන්න බලන්න. තමයි ඒ කාලේ මම කරා එහෙම. ඒ කියන්නේ දැන් ඔයාලා දකින්න ඇති ඔය ගොඩක් ඔය මේ සෝෂල් මීඩියා වල දකින්න ඇති ඔයාලා සින්දු අහන ගම රයිට්. ඔය ට්‍රේඩ් එක්ක සින්දුවක් අහන ගම ට්‍රේඩ් කරනවා. ඔයාලා හිතන්නේ ඒක හරිද? මම දන්නේ නැහැ ඒක. හරි. එහෙම කරන කට්ටිය ඉන්න ඕන තරම්. හරි. සෝෂල් මීඩියා වල දැකලා තියෙනවා ට්‍රිප් එකක් යන ගමන් කරන කට්ටිය ඉන්නවා. සින්දුවක් අහන ගමන් කරන කට්ටිය ඉන්නවා. හරි. පාටි වල ගිහිල්ලා ට්‍රේඩ් එක රන් වෙනවා කියලා එක පෙන්නනවා. හරි. $6 amount එකක් හැම ට්‍රේඩ් එකකටම විස් කරන්නේ. ඒ මට දවසක නැති වුණාට අවුලක් නැති ගාණක්. රයිට්. මම සයිකොලොජි ගැන කතා කරනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඉන්න ඔයාලා. ඒකෙදි මම කියනවා ගැන. හරි. ඒ කියන්නේ සක්සස් ට්‍රේඩ් එකේ ඉන්නම් අනිවාර්යෙන් එයාට ප්‍රොෆිට් එකක් වුණා ලොස් එකක් වුණාට දෙකම එක වගේ තමයි එයා ගන්නෙ. හරි. දෙකම එක වගේ තමයි ඇක්සෙප්ට් කරගන්නේ. එතකොට ලොස් එකක් වුණාත් එයාට ගාණක් නැහැ. ප්‍රොෆිට් එකක් වුණාත් ගාණක් නැහැ. හරි. හරි. ඔයාලා ඕන තරම් දැකලා ඇති. කියන්නේ මම කලින් කිව්වා වගේ මේ ට්‍රේඩ් කර කර ඉද්දි කියන්නේ chart එක බලලා සින්දුවක් අහන ගමන් රයිට් එහෙම ඉන්නවා. හරි. ට්‍රිප් එකක් යන ගමන් කන්න ආපු ගමන් එහෙම හරියන්නේ නැහැ. පුළුවන් තරම් අපි හැමතිස්සෙම මයින්ඩ් එක කාම් තියෙන අවස්ථාවක තමයි chart එක බලන්න ඕනේ. හරි. අර මෙඩිටේෂන් කියන දේ ගොඩක් වැදගත් වෙන්නේ ඒක නිසා. කියන්නේ භාවනා කරන නිසා ගොඩක් වෙලාවට මයින්ඩ් එක කාම් වෙනවා. රයිට්. කියන්නේ ෆෝකස් එක තියාගන්න පුළුවන්. මේ ඒ දේවල් තියෙන ඒ දේවල් පුළුවන් නිසා පුළුවන් තරම් මයින්ඩ් එක කාම් කරගන්න බලන්න. හරි. හරි. ප්ලේ වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. මොකද්ද කියන්නේ? මොකද්ද බෑග්ග්‍රවුන්ඩ් එකේ? මට තේරුන්නේ නැහැ ඒක. සරි. නෑ නෑ මම ට්‍රේඩ් කරන රයිට් හරි. රයිට් කොහොම හරි දැන් ඒ දේ කරගත්තා මම කිව්වා වගේ රිස්ක් ගන්න ගත්ත ඊට පස්සේ 100ට එකක් හෝ 100ට වඩා අඩු ප්‍රමාණයකට කැපිටල් එකකින් පර්සන්ටේජ් එක හරි නැත්නම් ඩොලර් එකක් නෙමෙයි ඩොලර් කියන්නේ 100ට එකක් හෝ 100ට වඩා අඩු ප්‍රමාණයකින් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ වර්ල්ඩ් බැලන්ස් එක ඩොලර් 10ක් තියෙනවා නම් ඩොලර් 10ක් හෝ 10ට වඩා අඩු ප්‍රමාණයක් තමයි හැමතිස්සෙම රිස්ක් කරන්න ඕනේ. ඒක හැමතිස්සෙම කන්ස්ටන්ට් තියාගන්න වෙනස් කරන්න යන්න එපා. ආජ් එලියට් ෆිබ් යූස් කරනවා. ෆිබ් යූස් කරනවා right? හරි ඊට පස්සේ ඔහොම කරන් ගිහලා අවුරුද්දක් දෙකක් ඇතුළත මම සම්පූර්ණයෙන් ලොස් එක කවර් කරගත්තා right අවුරුදු දෙකක් ඇතුළත මම කවර් කරගත්තා මට හරියට මතක නැහැ අවුරුදු දෙකක් ඇතුළත කොහොමද කවර් කරගත්තා right ඊට පස්සේ තමයි මම ඔය මේ අපේ අප්‍රෙන්ටිස්ෂිප් එක පටන් ගත්තේ ඉතින් පටන් ගත්තේ ඒ විදිහට ඒකට මම ගොඩක් එලිට් මාස්ටර් කරලා හිටියා මොකද හේතුව මම එලිට් පළවෙනි අවුරුද්දේ සම්පූර්ණ ඉගෙන ගත්තේ නැහැ අර ගොඩක් ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගත්තා අවුරුද්දකින් විතර පස්සේ හරි ඒකත් එක තමයි මම මෙන්ටර්ෂිප් එක පටන් ගත්තේ right එලිට් මෙන්ටර්ෂිප් පටන් ගත්තේ මම ඒ ගැන කතා කරන්නේ නැහැ මේ අවස්ථාවේදී හරි හරි ඕක තමයි මගේ ස්ටෝරි එක right මම කලින් කිව්වා වගේ මම කොහොමද හිටියේ කියන එක මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති හරි මං හිතනවා ඔයාලා දැන් ඉන්නේ නැත්තේ මොන තමගේ තත්ත්වෙකද ඉන්නේ ඔයාලා. අර මං හිතුව ෆේස් දිහා බැලුවට පස්සේ ඔයාලා ඉන්නේ මොන ෆේස් එකේද? කියන්න බෑ chat එකේ දායන්. මාස්ටරින් එලිට් එක හරි. හරි මං අපෝ කතා මං එලිට් එක ගැන පස්සේ වෙලා කතා කරන්න. හරි මම මේකදී ඒක ගැන කතා කරන්නේ අන්තිමට වෙලාව තිබ්බොත් ඔය ගැන කතා කරමු හරි. එලිට් එක ගැනත් වැරදි මත ගොඩාක් තියෙනවා. කියලා වෙලා ඉන්නේ කියලා. දැන් මුලින්ම සීන් එකේ ඉන්නේ මුල්ම සීන් එකේ ඉන්නේ කියලා තියෙනවා හරි. මෙහෙමයි රයිට් ඔයාලා හිතන්න එපා දැන් මෙහෙමයි. දැන් ඔයාලා ඇති ට්‍රේඩින් වලට ඇවිල්ලා මාස 5ක් 6ක් විතර ට්‍රේඩින් වලට ඇවිල්ලා මාස 5ක් 6ක් විතර ඉන්නවා රයිට් ඔයාලා මාස 5ක් විතර ඇවිල්ලා කියනවා කාලේ රයිට් හැබැයි ප්‍රොෆිටබල් ඔයාලා හිතන්නේ ඉදිරි අවුරුදු ටිකක් ඉතුරු මාස ටිකක් මේ විදිහට ප්‍රොෆිටබල් විදිහට ඇයි කියලාද සෙකන්ඩ් ස්ටේජ් කියලා දාලා තියෙන හරි ඔයාලා හිතන්නේ එහෙමද ඔයාලා මාස 5ක් ඔයාලා ප්‍රොෆිටබල් නම් ඔයාලා ට්‍රේඩින් වලට ඇවිත් අලුත් නම් මාත් එහෙමයි රයිට් මාත් පළවෙනි මාස ටික ප්‍රොෆිටබල් හිටියේ හරි account එක වච් වුණාට overall profitable මේ ඉන්න පුළුවන් වෙන මාස 6ක් ඇතුළත හරි පස්සේ තමයි account version එක ගත්ත තැනින් සරි ඔයාලා හිතන්න එපා මාස 5ක් 6ක් ට්‍රේඩින් වලට ඇවිල්ලා ප්‍රොෆිටබල් වෙන පළියට දිගටම ඔයාලට කන්ටිනියස්ලි ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් වෙයි කියලා. හරි. ඒක කවදාකවත් කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් ට්‍රේඩින් වල ආව නම් ලොකු ලොස් වල යන්න ඕනේ, රයිට් ලොස් වෙන්න ඕනේ, අවුරුදු ගාණක් මේක එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. ඒ දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඔයා ට්‍රේඩින් වලට ආපු පළියට කෝස් එකක් කර පළියට ඔයාට බෑ ට්‍රේඩින් එකේ සාර්ථක වෙන්න. හරි. ගොඩක් කට්ටිය මම දැකපු දෙයක් තමයි කියනවා කියන්නේ ඔයා ට්‍රේඩින් වලට ඇවිත් සල්ලි නැති කරගන්න එපා, ලොස් කරගන්න එපා, ඉන්න කෝස් එක කරන්න කියලා. ඔයා හිතන්න ඔය ට්‍රේඩින් කෝස් එකට දාන සල්ලි ඔයා කියන්නේ ඔයාව කියන්නේ ෆන්ඩ් එක විදිහට දාලා ඒකෙන් ට්‍රේඩ් කරලා ලොස් වෙන එක ගොඩක් වටිනවා අර කෝස් එක නොකර කරනවට වැඩිය. හරි. ඒ නිසා ගොඩක් වටින කියන්නේ ලොසස් කියන දේවල් ගොඩක් වටිනවා. රයිට්. ඒක හැමතිස්සෙම බලා ගන්න. ඒ කියන්නේ ඔයා හිතන මොකක්ද බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකේ මොකක්ද ස්ටාර්ට්අප් එකක් පටන් ගන්නකොට ඉනිෂියල් කොස්ට් එකක් යනවා. රයිට්. දැන් ට්‍රේඩින් වල තියෙන ඉනිෂියල් කොස්ට් එක තමයි ඔයාගේ ලොස් වෙන ටික. හරි. ඔයා මුලින් අවුරුදු ගාන කියන්නේ අවුරුදු 2 3 ඇතුළත ලොස් වෙන ටික තමයි ඔයාගේ ඉනිෂියල් කොස්ට් එක. රයිට්. එහෙම හිතන්න හැමතිස්සෙම. ඇතුව වාගේ ලොස්ස එක හිතන්නේ අපරාධ මෙච්චර ගන්න නැති වුණා මේක කොහොමද හොයන්නේ ඔහොම හිතන්න එපා අරක පුළුවන් තරම් එහෙම හිතන්න ඔයා මොකද මේකත් බිස්නස් එකක් විදිහට හිතන්න බිස්නස් එකක් විදිහට පටන් ගත්තා මේක ඔයා වෙන බිස්නස් එකක් පටන් ගත්තොත් ඒක ස්ටාර්ට්අප් එකක් විදිහට පටන් ගත්තොත් ඔයාට ඒක ඉනිෂියල් කොස්ට් එකක් යනවා ඔයා මේකෙදි හිතන්න ඒ ගියපු ඉනිෂියල් කොස්ට් එක හිතන්න හැමතිස්සෙම හරි මම කිව්ව දේ තේරුණාද හරි ඔයා ලොස් කිව්වේ සල්ලි සම්පූර්ණ නැති වුණාද මම හෝල්ඩ් කරන් දෙන්න
සම්පූර්ණ නැති වුණා. සම්පූර්ණ නැති වුණ එකපාරක් නෙමෙයි රයිට්. මං කියවන අවුරුදු දෙක තුනක් වෙනකන් කියන්නේ දාන ප්‍රමාණය කියන්නේ account පිටින් වොච් වෙලා ගියා. මට කියන්නේ කීපාරක් දීලා කියනවත් මතක නැහැ. හරි. අනන්තවත් රයිට්. අනන්තවත් account එක වොච් වෙන අවස්ථා තිබ්බා. හරි. පෙලාක දවසයි රයිට්. අද account එක කැඩිවිසිට කරගත්ත නම් අද විතරයි ඒක දකින්නේ රයිට්. පහුදාට නෑ. ඒට එහෙම තමයි ගියේ. සර්ගේ ගැනත් කියනවා නම් මේක ඉන්දිය රයිට් ලොකු ගාණක්. හිතා ගන්න රයිට් 5000 10000කට වැඩි. හරි. 5000 10000කට වැඩි. මම නම්බර්ස් විතර අපේ මෙන්ටර්ෂිප් එකට මම කියලා නෑ. මම කියලා තියෙන්නේ 5000 10000ක් නෙමෙයි. ඊට ගොඩක් කරා වැඩි. 20000 කුත් ඊට වඩා වැඩි. හරි. අක්ෂයක් ආය යන්න එපා කියලා තියෙනවා. හිත හදාගන්න කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා හිත හදාගන්න කියන්නේ ඔය මුලින් අමතක කරා. රයිට්. ලොස් එකක් තියෙනවා නම් ඔයාලට ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න ඕන නම් ඉස්සරහම කරන්න ඕනේ තමයි ලොස් එක අමතක කරන එක. රයිට්. ලොස් එක අමතක කරන අර විදිහට. ඒ කියන්නේ කොහොමද? ඔයාට ඒ ලොස් එක ගියේ ඔයා මේ පටන් ගත්ත බිස්නස් එකේ ඉනිෂියල් කොස්ට් එක කියලා හිතන්න. හරි. ඕන බිස්නස් එක පටන් ගන්න ඉනිෂියල් කොස්ට් එක කියන්නේ දැන් මේක ඔය ලොස් එක නැතුව කවදාකවත් සාර්ථක වෙන්න බෑ. ඔයා සතුටු වෙනවා. ඔයාම ලොස් වුණා කියන්නේ ඔයා කවදා හරි ඔයාගේ සාර්ථක වෙනවා. හරි. එහෙම නැතුව ඔයා කෝස් පස්සේ යනවා නම් සෝරි ඔයා කෝස් පස්සේ යනවා නම් කියන්නේ එහෙම ලොස් නොවි එහෙම ලොස් නොවෙන්න බලාගෙන يعني ලොස් වුණාට පස්සේ කෝස් පස්සේ යනවා නම් රයිට් කවදාකවත් සාර්ථක වෙන්න බෑ ඔයාලට. හරි. එහෙම ලොස් නොවී ට්‍රේඩ් කරන්න බෑ. අවුරුදු දෙක තුනක් අනිවාර්යෙන් මේකේ මේ ලොස් වෙන්න ඕනේ. මං දන්න විදිහට අවුරුදු 5 ලොස් වෙච්ච කට ඉන්නවා. ඒ කියන්නේ සමහරකට අවුරුදු 5ක් කියන්නේ 5කට වැඩි මේ ගින් තියෙනවා. එහෙම කට ඕන තරම් ඉන්නවා. ඔයාලා ඕන තරම් හොයලා බලන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා අවුරුදු 5කට 6ට වැඩි මේ වැඩි ප්‍රමාණයක් ලොස් වලින් ඉඳලා තියෙනවා. හරි. මං සතුටුයි ඇත්තට. මම අවුරුදු දෙක තුනකින් නතර කරගත්ත එක ගැන. හරි. මං කිව්වා එහෙම නතර කරන්න පුළුවන් වුණේ මාරදී දැනගත්ත නිසා. හරි. එතකොටම ඇනලිසිස් මෙතඩ් ඔක්කොම නවත්තුවා. ඉගෙන ගන්න නැවැත්තුවා. මොකද හේතුව ඇනලයිස් මෙතඩ් එකක් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් රයිට්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් රයිට්. ඒලියට් වේව් නෙමේ රයිට්. තියෙන ඕන ඇඩ්වාන්ස් තියරි එකක් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉගෙන ගත්ත පළියට මාකට් එක රේට් කරන්න පුළුවන් නම් රයිට් මාකට් එකක් 100යිද ඔයාලා මං කියන්නේ තේරෙනවද මං කියන්නේ? එම් ඇනලයිස් මාකට් ඇනලයිස් මෙතඩ් ඉගෙන ගත්ත පළියට ඔයාලා ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න පුළුවන් නම් කවදාක මේ මාකට් රඳාපවතින්නේ නැහැ. හරි. මං කියන්නේ මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඒක නිසා ඇනලයිස් මෙතඩ් පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ ඔයාලා. හරි. ඔයාලා තාම හිතනවා නම් ඔයාලගේ ඇනලයිස් මෙතඩ් එකේ පස්සේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මම උදාහරණයක් කියන්නම්. රයිට්. ඕන තරම් මේ ප්‍රොෆිටබල් ට්‍රේඩර්ස්ලා ඉන්නකේ මිලියන් ගණන් හොයන ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ට්‍රේඩ් කරන්නේ බ්‍රේක්අවුට් වලින්. කියන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණාට පස්සේ බ්‍රේක්අවුට් වලින් තමයි ට්‍රේඩ් කරන්නේ. හරි. ඒකල්ලා මිලියන් ගණන් ප්‍රොෆිටබල්. හරි. ඔයා හිතන්න ඉතින් ඔයාලා හිතනවා නම් රයිට් එහෙම බෑ. මොකක් හරි ඇඩ්වාන්ස් එකක් කියන්නේ එහෙම එකක් නේද මාව. මයික් එක ඩිස්කනෙක්ට් වුණා. එහෙනම් ස්කූල් වල උගන්වලා රට අන්න හරි. ඕක තමයි ප්‍රශ්නේ රයිට්. අපේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ මේ ට්‍රේඩින් හැමෝම ඉගෙන ගන්න එක මේ හොඳ දෙයක් කියලා. හරි. එහෙම නෑ. ඔයා කරා ඇනලයිස් මෙතඩ් ඉගෙන ගත්තා කියලා බෑ රයිට්. එහෙම බෑ. තියෙන ඇනලයිස් මෙතඩ් ඔක්කොම ඉගෙනගෙන ඕන තරම් ඉන්න ලොසරින කට්ටිය හරි. එලියට් පේ ඕනේ එලියට් පේ තියෙන එලියට් තියෙන හැම එකම ඉගෙනගෙන ලොසරින කට්ටිය ඕන තරම් ඉන්නවා හරි. කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. ඔයාගේ ඔය ඇනලයිස් මෙතඩ් එකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ හරි. ඔයාගේ ප්‍රශ්න තියෙන්නේ ඇනලයිස් මෙතඩ් එකේ නෙමෙයි. ඔයාගේ තියෙන ප්‍රශ්න ඉස්සරහම හොයාගන්න. රයිට්. මට පුළුවන් වුණේ මං කලින් කිව්වාගේ මාස දෙක සෝරි අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ මං ට්‍රේඩින් නැවැත්තුවා. මොකද මං ගාව කිසි ෆන්ඩ් එකක් තිබ්බේ නැහැ. එතකොට තමයි මට ස්ටඩි කරේ. මොකද මං කිව්වා ඒ වෙද්දී ඇනලයිස් කිසිම ඇනලයිස් වලට ඉගෙන ගන්න තිබ්බේ නැහැ. පොත් කිව්වා පොඩ්කාස්ට් ඇහුවා රයිට් ගොඩක් දේවල් කරා ඒ වෙද්දී. එතකොට ඒ වගේ තමයි මම දැනගත්තේ ඇත්තටම මේ ඇනලයිස් මෙතඩ් ඉගෙන ප්‍රශ්න වෙලා තිබ්බේ කියලා. හරි. කොහමද මට එලියට ඉගෙන ගන්න chance එකක් තිබ්බා එතකොට. ඒ වෙද්දී. මං දැනට ඔයාලට කියන්නේ ඔයාලා මොකක් හරි ඇනලයිස් මෙතඩ් එක පස්සේ යනවා නම් රයිට් නවත්තන්න එක රයිට් මේක නවත්තන්න මොකක් හරි එකක් මාස්ටර් ගන්න හරි හොඳටම ඇති රයිට් ඔයාලා ට්‍රෙන්ඩ් ලයින් එකක් මේ ගහලා ට්‍රේඩ් කරනවා නම් ඒක මාස්ටර් ගන්න ඒක ඇති හරි ඒක පස්සේ යන්න එපා අච්චර තව දේවල් පස්සේ යන්න එපා මේ තියෙන හැම එකම ඉගෙන ගන්න මේ ඕනේ කියලා එහෙම එකක් නෑ රයිට් ඔයාගේ තියෙන ඉස්සරහම ඔයාගේ ඩිසිප්ලින් එක හදාගන්න ඔයාට මේක දිගටම මේ ප්‍රොෆිටබල් ඉදිරි ඉන්න ඕන නම් අනිවාර්යෙන් ඩිසිප්ලින් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ හරි හරි මට දැන් කියන්න ඔයාලගේ තියෙන ගැල්ලු මොනවද කියලා මම දැන් සයිකොලොජි ගැන කතා කරන තා ටිකකින් හරි